කාරුණික බෞද්ධ පින්වතුනි සම්මා සම්බුදු සිසිලසින් මුළු ශ්‍රී ලංකාදීපයේම සුවඳවත් වෙති සුන්දර වූ වැඩසටහනක් සුන්දර වූ කටයුත්තක් ආගමික මෙහෙවරක් සිද්ධ කරන්නා වූ පුණ්‍ය භූමියක් එහෙම නැත්නම් නිකේතනයක් වෙතයි ඔබ අප මේ කැඳවාගෙන යනු ලබන්නේ. කාරුණික බෞද්ධ පින්වතුනි මේ බොරැල්ල ප්‍රදේශය එහෙම නැත්නම් බොරැල්ල කොළඹ බොරැල්ල මැගසින් පාරේ සිරිසුව නිකේතනය සත්තකින්ම මෙරටේ සුවිශේෂ වූ නිකේතනයක් වශයෙන් අපට හඳුන්වා දෙන්නට පුළුවන්කමක් තිබෙන්නේ. අප දන්නා තරමින් විශේෂයෙන්ම සතර දිසාවෙන් කොළඹ ප්‍රදේශයට නගාවන්නා වූ අසරණ රෝගීන් විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ ඥාතින් හිතවතුන් දැක බලා ගැනීමෙන් ඊට පස්සේ ඔවුන් සමග ජීවත් වෙමින් කටයුතු කරිද්දී ඔවුන්ට නිසි ස්ථානයක් නැමැතිව අපහසුතාවයකට පත්වනවා. ඔවුන් සමහර විට ඉන්නේ බස් ස්ටෑන්ඩ් එකක එහෙම නැත්නම් ගහක් යට එහෙම නැත්නම් රෝහල ඉදිරිපිට තිබෙනා වූ යම් කිසි ස්ථානයක ඔවුන් අසරණ වෙනවා. රෝගීන් රෝහල තුල රෝගී තත්ත්වෙන් අසරණ වෙලා ඉන්නකොට ඔවුන්ගේ ඥාතීන් ඉන්න තැනක් නැතුව අසරණව ජීවිතය ගත කරන එහෙම නැත්නම් කාල පරිත්‍යාගයක් ගත කරනවා. නමුත් මෙන්න මේ දුකට මේ වේදනාවට ආගමික එහෙම නැත්නම් ආගමෙන් දහමෙන් බුද්ධ ආගමෙන් ආගම දහමෙන් පුංචි පණිවිඩයක් ලබා දෙන්නට අපේ ගරු කටයුතු පුංචි හාමුදුරුවන් වහන්සේ නමක් ඉදිරිපත් වෙලා තිබෙනවා. රට සුවඳවත් කරන්නට ආගම සුවඳවත් කරන්නා වූ උතුම් වූ සත් කටයුත්ත මෙහෙවමින් එමනම් ඒ කටයුත්ත පිළිබඳවයි කාරුණික බෞද්ධ පින්වතුනි අපි මේ මතක් කරන්න යන්නේ හදවතට කතා කරන්නා වූ කතාවක්. හදවත නින්නාද වන්නා වූ කතාවක්. හදවතින් මේ ලෝකේ බලන්නා වූ අපේ ආදරණීය බුදු පියාණන් වහන්සේ සත්‍යකින්ම දෙසූ බණ ධර්මය යථාර්ථයක් බවට පරිවර්තනය කරලන්නට අපේ පොඩි හාමුදුරුවෝ කරන්නා වූ සුවිශේෂ වූ ආගමික සමාජීය කටයුත්තක් වශයෙන් මේ අපි හඳුන්වනු ලබන්නේ. එමනම් අටුවා ටීකා අවශ්‍ය නැහැ. අපි උන්වහන්සේගෙන් අහලා දැකලා බලමු උන්වහන්සේ මේ සුවිශේෂ වූ ස්ථානය තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ බොරැල්ල මැගසින් පාර සිරිසුව නිකේතනය ය පිළිබඳවයි අපි සටහන් කරන්නේ. ඉතින් අපි උන්වහන්සේ පිළිබඳව සටහන් කරනවා. අපි උන්වහන්සේ සමග දැන් කතා බහ කරන්නටයි මේ සූදානම් වන්නේ. කාරුණික බෞද්ධ පින්වතුනි මේ සත් කටයුත්ත සත්කින්ම සුන්දරයි. සුන්දර හදවත් තිබෙන මිනිසුන් ලෝකෙ සුන්දර කරනවා. ඒක තමයි ප්‍රායෝගික බුද්ධ ආගම එහෙම නැත්නම් බෞද්ධ දර්ශනීය වන්නේ. බුදුහාමුදුරුවෝත් ඒ බව කිව්වා. දේශනා කළා. ඉතින් අපේ පොඩි හාමුදුරුවනේ මැගසින් පාර බොරැල්ල සිරිසුව නිකේතනයේ පාත්තාගෙන යන මේ සුවිශේෂ වූ ස්ථානය පාත්තාගෙන යන අපේ පොඩි හාමුදුරන් වහන්සේ දෙමිටිපිටියේ රත්නසිරි පොඩි හාමුදුරුවනේ අවසරයි. සත්තකින්ම අපේ පොඩි හාමුදුරුවනේ මොකද්ද මේ සිරිසුව නිකේතනයේ කියලා කියන්නේ? සරණ ප්‍රාර්ථනා කරනවා. ලක්වාසී ලෝකවාසී හැමදෙනාටම සිරිසුව නිකේතනයේ පිළිබඳව දැනුවත් කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මෙම සිරිසුව නිකේතනය ආරම්භ කරන්නට ප්‍රධානම අරමුණ බවට පත්ුනේ දුර බැහැර සිට කොළඹ ජාතික රෝහල ළමා රෝහල ඇතුළු කොළඹ තිබෙන අනෙකුත් රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ පවුල් වල ජනතාවට ඉන්නට ස්ථානයක් නැහැ. ඒ කට්ටිය මහපාරේ බස් ස්ටෑන්ඩ් වල ගස් යටවල් වල බස් පාරේ කඩවල් පිල් වල ඒ අය ඉන්නවා. ඉතින් මම මේ දුක දැකලා මට දැනිලා මිට අවුරුදු 2012 තමයි මට මුලින්ම මේක දැනුනේ. ඒ අවස්ථාවේ ඉඳලා අපි මේ ස්ථානය හදන්නට ඉදි කරන්නට බලාපොරොත්තු වුණා. ඉතින්
කාලය ඇවෑමෙන් ගියා. නමුත් මීට මාස 6කට මත්තෙන් සිරිසුව නිකේතනය බොරැල්ල මැගසින් පාරේ අපි ආරම්භ කරනවා. මේ විනවට අපි මේ ගොඩ නැගිල්ල අරගෙන මාසෙට කුලියක් දීගෙන අපේ රෝගීන් ඇතුළු වුණාට පස්සේ රෝහලට රෝගියාගේ පවුලේ ජනතාවට මේ ස්ථානයට ඇවිල්ලා සුප් ටිකක් හදාගෙන යන්න පුළුවන් නැවතිලා සුප් ටිකක් කෑම ටිකක් යාගෙන යන්නට පුළුවන් ස්ථානයක් අපි මෙතන හදලා තිබෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා දැන් මාස 6ක් මේක අපි ආරම්භ කළා. කුලී පදනම මත අපි මෙතන ඉන්නේ. මම ජනතාවෙන් ඉල්ලීමක් කරනවා මේ යම් රෝගයක් වෙන්නේ අපිට කිය නෙමෙයි. අපිට සෙනික හැදෙන රෝගය අපිට හැදෙන රෝගය අපිට සමහරවන්ට රෝග කියන්න බෑ. ඒ නිසා ඔබට කවදා හරි මෙතනින් පිහිටක් වන්නට පුළුවන්. අද නෙමෙයි අනාගතයේ. ඒ නිසා අපි සියලු දෙනාම එකතු වෙලා අපට පුළුවන් නම් බොරැල්ල ප්‍රදේශයෙන් මේ ස්ථානයේ ස්ථීර වශයෙන් ඉදි කිරීම සඳහා අපට ඉඩම නැතිනම් ගොඩ නැගිල්ලා යම් කිසි කෙනෙක් පරිත්‍යාග කරන්නට පුළුවන් නම් මම හිතනවා ಜಾති අපට මේක මහා පින්කමක් වෙනවා. මේ මහා පින්කමට එකතු වන්නට අපට ලැබෙන පිරිකර වලින් තමයි මට ලැබෙන පිරිත්වල සහ අනිකුත් පින්කම ලැබෙන ඒ වගේ තමයි මේ මධ්‍යස්ථානයේ මේ මාස 6 අපි ඉදිරියට කරගෙන යමු ලබන්නේ. ඔබත් අපි ඔක්කොම එකතු වුණොත් අපට පුළුවන් මේක කොළඹ රෝහලට ආසන්න ස්ථානයක ස්ථීර වශයෙන්ම මෙම සිරිසුව නිකේතන ඉදි කරලා දුෂ්කරතාවලට පත් වෙන ජනතාවට සෙවණක් ලබා දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒකට මහා පිනක්. අපි ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ දෙයට ඉතාම ගෞරවයෙන් අපි ඔබ සැමට ආරාධනා කරනවා. කෙරුවන් සරණයි. එමයි අපේ පොඩි හාමුදුරනේ දැන් මේ වෙන විට ඔබ වහන්සේ කරන්නා වූ මේ මෙහෙවර රටක් වටිනවා, දේශයක් වටිනවා. ආගමික පැත්තෙන් බැලුවත් බුදුන් වැඩි මේ ශ්‍රී ලංකාවේ මෙවැනි හිමිවරුන් සිටීම සත්‍යකින්ම අපට රටට ලෝකයට ආඩම්බරයක් අපේ කරු කටයුතු හාමුදුරුවනේ. එහෙම කතා බහ කරද්දී මෙවැනි සුවිශේෂ වූ ස්ථානයක් පවත්වාගෙන යෑමේදී සුවිශේෂ වූ කැපකිරීමක් මෙහෙවීමක් එහෙම නැත්නම් සුවිශේෂ වූ බරපැනක් එහෙම නැත්නම් විශාල වූ කාර්යභාරයක් සිදු කිරීමට තිබෙනවා. එතකොට අපේ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේ කොහොමද මේ කටයුතු කළමනාකරණය කරන්නේ? දැන් වෙන විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් මෙම නිකේතනයේ රැඳී සිටමින් රෝගීන් බලමින් රෝගීන්ගේ සුවපත් ඔවුන්ගේ ඥාතින් මෙම ස්ථානයේ රැඳී සිටමින් කරන්නා වූ මෙහෙවර ඉතාම වැදගත්. එතකොට අපේ පොඩි හාමුදුරුවනේ විශේෂයෙන්ම දෙමළ පිටියේ රතනසිරි පොඩි හාමුදුරුවනේ කොහොමද අපේ හදවතින් දෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා නම් අනේ පිටු සිටුවරයාගේ ඥාති පරපුරේ ඇත්තන්ට උදවියන්ට උපාසක උපාසිකාන්ට යම්කිසි පණිවිඩයක් කියන්න තියනවද පොඩි හාමුදුරුවනේ මේ ආයතනය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සහ ඒ පිළිබඳව යම්කිසි උපකාරයක් වගේ කරන්න නම් කැමැත්තක් තිබෙනව නම්? ඇත්ත වශයෙන්ම යම්කිසි කෙනෙක්ට හදවතට යමක් දෙන්නට හිත පෑදෙන්නේ කලාතුරකින්. අන්න ඒ අයට සත්පුරුෂ මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවා. විදේශ රටවල් වල ඉන්නවා. අන්න ඒ අයට පුළුවන් අපි සමග දුරකථනයේ සම්බන්ධ වෙලා මේ සඳහා යම් දායකත්වයක් ලබා දෙන්න. අපේ දුරකථනය වෙන්නේ 073 25 65 33 යන දුරකථනයේ ඔස්සේ මාව සම්බන්ධ කරගන්නට. එතකොට අපි ඒ අවශ්‍ය කරන දායකත්වය ලබා ගන්නා ක්‍රමවේදය නැතිනම් මේ මතක් කිරීම අපි සිද්ධ කරන්නම්. ඉන්නන නැතිනම් බොරැල්ලට පැමිණලා මෙතන අපේ කාර්ය මණ්ඩලයේ අපේ ලයිනල් මහත්මයා ඉන්නවා. එතුමාට මේ මුදල් බැර කරන්නත් පුළුවන්. මේ ස්ථානයේ අපි රැඳී සිටින ඉතින් ඇවිල්ලා පැමිණලා ආධාර කරන්නත් පුළුවන්. ඉතින් එසේනම් කාරුණික බෞද්ධ පින්වතුනි, හදවතට කතා කරන්නට බුද්ධ ආගමක්, හදවතට නින්නාද කරන්නා වූ ආගමක්,
හදවත සතුටින් තිබීම හරිම වැදගත්. එවැනි පරිසරයක් තුළ රෝගියෙකුට රෝගීන්ගේ ඥාතීන්ට සුවපත් දිවියක් ගත කරන්නට ලබා දෙන්නා වූ මෙහෙවරක් පිළිබඳව සටහන් කරද්දී අපේ කාලේ සුවිශේෂ ස්ථානයක් තමයි බොරැල්ල මැගසින් පාර සම්බන්ධයෙන් ඒ ගමන් කරද්දී සිරිසුව නිකේතනය මැගසින් පාරේ බොරැල්ල මැගසින් පාරේ සිරිසුව නිකේතනය ඔබට මතක තියාගන්නට පුළුවන්කමක් තිබෙනවා. එහෙමනම් ඔබ සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා සත්භාවයෙන් යුතුව මේ ශාසනික ආගමික සුවිශේෂ වූ කටයුත්තට කාරණාවට සත් කටයුත්තට සහයෝගයේ සහ සම්බන්ධතාවය එසේනම් අපි ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් ප්‍රාර්ථනා කරමින් තවත් මෙවැනි සුන්දර වූ වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව අපි සමුගන්නවා. මතකයිනේ මේ ස්ථානය බොරැල්ල මැගසින් පාර සිරිසුව නිකේතනයේ සමගින් එක්කහුව වෙන්නට ඒක රාශි වෙන්නට අත්වැල් බැඳ ගන්නට සියලු දෙනාම ඒකාත්මික වන්නට කියන සුන්දර වූ මතකය මතක් කරමින් අපි සමුගන්නවා. ඔබ සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි.